IS collection YouTube channel තුළ හැමෝම අයත් කියලා පිළිගන්නවා. ඉතින් අද ගහලා තියෙන්නේ අපි හැමදාම use කරන Google එකේ තියෙන tips and tricks කීපයක්. ඉතින් ඔයාලා මේක කලින් දන්නා වෙන්නත් පුළුවන් නොදන්නා වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු එකින් එක මොනවද මේ tips and tricks කියලා. පළවෙනි එක. යන්න Google එකට ගිහිල්ලා search කරන්න. ඔයාලට කැමති සතෙක් ගැනමක් අපි cat කියලා search කරමු. ඉතින් cat කියලා search කරලා පස්සේ මේ වගේ page එකක් අපිට එන්නේ. මේ 3D view එකට ගියාට අපිට pose එකේ view එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට rotate කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට තව සතෙක් search කරලා බලන්න අපි dog කියලා search කරලා බලමු. dog කියලා search කරාම අර විදිහට මේ වගේ අතක් එනවා. එකෙන් අපිට මේ වගේ බල්ලෙක් බලා ගන්න පුළුවන්. ඉතින් බුරනවා, ඉඳ ගන්නවා, නැට්ටවන්න ඒ වගේ දේවල් කරනවා. ටිප් නම්බර් 2 යන්න Google එකට ගිහලා search කරන්න Google Gravity කියලා. ඊට පස්සේ මේ පළවෙනි link එකට යන්න. පළවෙනි link එකට ගියාට මේ වගේ view එකක් එනවා. අපිට මේක Google එක touch කරලා පස්සේ ඔක්කොම ටික කඩාගෙන යනවා වගේ පේනවා. ඉතින් මේ විදිහට phone එක rotate කරද්දී ඒක rotate කරපු පැත්තට වැටෙනවා. tip number 3 යන්න Google එකට ඊළඟ search කරන්න Google Space කියලා. ඊට පස්සේ යන්න පළවෙනි link එකට. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි ස්පේස් එකේ ඉන්නා වගේ view එකක් බලා ගන්න පුළුවන්. tip number 4 යන්න Google එකට ගිහලා search කරන්න timer කියලා. ඉතින් එතකොට අපිට මේ වගේ stop watch එකක් සහ time එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ start stop කරන්න පුළුවන්. stop watch එක මේ වගේ start කරන්න පුළුවන්, stop කරන්න පුළුවන්. tip number 5 යන්න Google එකට ගිහලා search කරන්න Google Snake කියලා. ඉතින් එතකොට අපිට මේ වගේ Snake game එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට play කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට තව මේ වගේ games කීපයක් බලා ගන්න පුළුවන්. කැමති එකක් අපිට ප්ලේ කරන්න පුළුවන් මේ විදිහට. ටිප් නම්බර් 6 යන්න Google එකට ගිහලා search කරන්න animal sound කියලා. ඉතින් මේ විදිහට search කරලා පස්සේ අපිට මේ වගේ එක එක සත්තුන්ගේ ශබ්ද බලා ගන්න පුළුවන්. ටිප් නම්බර් 7 යන්න Google එකට ගිහලා search කරන්න spirit level කියලා. ඉතින් මේ විදිහට search කරලා පස්සේ අපිට මේ වගේ spirit එක බලා ගන්න පුළුවන්. ඉතින් phone එක angle කරද්දී අපිට මේ වගේ level එක පෙන්නනවා. ටිප් නම්බර් 8 යන්න Google එකට ගිහලා search කරන්න flip a coin කියලා. ඉතින් මේ විදිහට search කරලා පස්සේ මේ වගේ coin එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටච් කරලා පස්සේ ඒ coin එක දෙපැත්තට flip වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ spin එකකුත් බලා ගන්න පුළුවන්. මේ විදිහට rotate කරන්න පුළුවන් මේක. ඒ වගේම calculator එකක් තියෙනවා. ඉතින් calculator එකෙන් අපිට මේ වගේ normal calculation කරගන්න පුළුවන්.
ටිප් නම්බර් 9. ඉතින් මේක ටිකක් ඉන්ටරෙස්ටිං එකක්. යන්න Google එකට ගිහලා සර්ච් කරන්න චාචා ස්ලයිඩ් කියලා. ඊට පස්සේ මේ තියෙන අයිකන් එක ටච් කරලා අපිට ඇනිමේෂන් එක view එකක් බලා ගන්න පුළුවන් මේ වගේ. To the right now. To the left. Take it back now, y'all. One hop this time. One hop this time. Right foot 2 stumps. Left foot 2 stumps. Slide to the left. Slide to the right. Crisscross. Crisscross. Cha-cha real smooth. Let's go to work. ඉතින් ඔයාලගේ ටිප්ස් කීපයක් තමයි මම අද අරන් ආවේ. ඉතින් ඔයාලත් මම try කරලා බලන්න. ඒ වගේ තාම channel එකට subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.